ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට අදත් සාදරයෙන් පිළිගන්නවා. අද මං හිතුවා විශේෂයෙන් ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා මේ consistency කියන concept එක ගැන. මොකද සාමාන්‍යයෙන් අපි කරන්නේ මොනවද කොහෙද ඉන්නේ කින්ද මන්ද කියලා ගොඩක් කලාවට නෑ දයෝ යාළුවෝ ඇව්වහම අහන දෙයක් තමයි කොහොමද රට යන්නේ කොහොමද අරව කරන්නේ මේව කරන්නේ මොකද්ද කරන්න ඕනි. සාමාන්‍ය ගොඩක් කට්ටිය මගෙන් අහනවා අවුරුදු 35 40 වුණත් කට්ටිය මොනවද කරන්න ඕනි කොහොමද රට යන්නේ විශේෂයෙන්ම රට යන එක ගැන එහෙම නැත්නම් ආදායම වැඩි කරගන්න හැටි ගැන මේ වගේ ගොඩාක් ප්‍රශ්න ගොඩක් කට්ටිය සාමාන්‍යයෙන් අපෙන් අහනවා. ඉතින් මං හිතුවා ඒවට උත්තර දෙනවට වැඩිය හොඳයි මේ කන්සිස්ටන්සි කියන එක මොකක්ද කියලා මේ මෝටම පොඩ්ඩක් කතා කරා නම් මොකද ගොඩක් අය දකින්නේ කවුරු හරි කෙනෙක් ඕනම කෙනෙක්ගේ ඒ අන්තිම සක්සස් එක එහෙම නැත්නම් එයා දැන් ඉන්න විදිය ඒ වගේ දෙයක් right ඒ වුණාට ඊට අමතරව එයා ඇත්තට එන්න කොච්චර වෙහෙස වුණාද කොච්චර මහන්සි වුණාද මොනවද කරන්න ඕනේ කියන එක ගැන කතා කරන්න හිතුවේ ඒකයි මම පොඩ්ඩක්. ඉතින් අපි හැමෝම කරන්න ආස දේවල් එහෙම අන්ත කරන්න කැමති දේවල් ගොඩාක් තියෙනවා. අපිට සමහරලාට කැපකිරීමක් කරන්න පුළුවන්. සමහරට අපිට මොටිවේෂන් එකක් තියෙනවා, උනන්දුවක් තියෙනවා. අපි ඩිෆයින් කරපු ගෝල්ස් අපි මොකද්ද සක්සස් කියන එක ඩිෆයින් කරලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් විශේෂයෙන්ම කැපවීම තමයි කැපවීමත් එක්කම කන්සිස්ටන්සි කියන එක තියෙනවා. කන්සිස්ටන්සි කියන්නේ හිතන්න ඒ ලෙවල් එකට පාඩම් කරනවා කියලා. අනිවාර්යෙන්ම දවස ගානේ තමන් ඊයේ ඉඳියට වඩා හොඳ තැනකට අද එන්න මොකක් හරි යමක් කරනවා. සමහරට ඒක ගානක් සුළු කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක පේජ් එකක් කියවනවා වෙන්න පුළුවන්. මොකක් හරි කමන්නේ. හැබැයි කිසිම හේතුවක් නිසා ඒක නොකර ඉන්න බෑ. අනික තමයි සාමාන්‍ය මේ කන්සිස්ටන්සි කියන එකේ අදහස. ඉතින් ඉංග්‍රීසියෙන් තමයි ඉතින් ඒක අර ඒ කියන්නේ හරිම තේරුම එන්නේ. නමුත් මම හිතනවා මේ අහන් ඉන්න කාට හරි තේරෙනවා කියලා. මොකද්ද මම මේ කියන්න උත්සාහ කරන්නේ කියලා. මොනවා තිබ්බත් නැහැ මොටිවේෂන් එක තිබ්බත් නැහැ. මොකද මොටිවේෂන් එක කියන්නේ එනවා යනවා. අපිට කැපවීමත් එක්ක උනන්දුවත් එක්ක අර කන්සිස්ටන්සි අදාළ කරන දේ දිගටම කරගෙන යන එක තමයි ඕනම කෙනෙක්ගේ සාර්ථකත්වයට මුල. ඉතින් අපි හිතුවොත් අපේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා. එක්කෙනෙක් කියන්නේ සාර්ථකත්වය කියන්නේ එක්කෙනාට වෙනස්. අපි හැමෝටම කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි කරන්න උත්සාහ කරන දේවල් තියෙනවා. සමහර අය උපදිනකොටම අරන් එන ටැලන්ට්ස් එහෙම නැත්නම් හැකියාවක් තියෙනවා. ඒ මොනවටත් වැඩිය අපි කල්පනා කරන්න ඕනේ අපිට සාර්ථකත්වය කියලා මොකක්ද අපි අදහස් කරන්නේ. අපිට සමහර අයට ඒක ගොඩක් සල්ලි හම්බ කරනවා වෙන්න පුළුවන්. සමහර අයට ඒක ලොකු වගාවක් කරනවා වෙන්න පුළුවන්. ඒක අයගේ තියෙන ඒගොල්ලන්ගේ සාර්ථකත්වය එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ගෝල්ස් වෙනස්. ඒ සාර්ථකත්වය කියන එක මොනවා වුණත් ඒකට යන්න විශේෂයෙන්ම අවශ්‍ය දෙයක් තමයි මේ කන්සිස්ටන්සි කියන එක. ඒ කියන්නේ තමන් කොච්චර දවස ගානේ කැප වෙනවද කියන එක. විශේෂයෙන්ම ගොඩක් අය එකපාරට මිනිස්සු දිහා බලනවා හිතනවා මේ මිනිස්සයා ගොඩක් සක්සස් මේ මිනිස්සයා මේ වගේ අර වගේ. හැබැයි මේ මිනිස්සු දකින්නේ මිනිස්සයා එතෙත් එන්න එහෙම නැත්නම් ඒ අදාළ සාර්ථකත්වය ළඟා කරගන්න කොච්චර කැපවීමක් කළා තියනවද කියලා. ඉතින් සමහර කට්ටිය මේ ඔය ප්‍රශ්න අහුවට පහු වෙලා පොරු 35න් 40 මේක කරන්න පුළුවන් අර කරන්න. නමුත් අපි හිතලා බැලුවොත් අපි ජීවිතේ පස්සට ගිහලා හිතලා බැලුවොත් අපි මොනවද කරලා තියෙන්නේ ඒ තත්ත්වයට එන්න. එහෙම නැත්නම් ඒ අදාළ සක්සස් එකේ ගෝල් එක හදාගන්න අපි මොනවද කරේ. ඇත්තටම මම කියන්නේ එහෙම නොකර කියන එක නෙමෙයි අපිට උනත් කරන්න බැරි වෙච්ච ගොඩක් දේවල් තියෙනවා. නමුත් අඩුම ගානේ මේ මගේ channel එකේ ඉන්න මේ පොඩි ඒක බලන කට්ටියගේ දූ දරුවන්ට එහෙම නැත්නම් දැනට තරුණ වයසේ හැදෙන කට්ටියටවත් මේක පෙන්වන්න පුළුවන්. යම්කිසි ගෝල් එකක් යම්කිසි අනාගතයේ තමන්ගේ ජීවිතය පිළිබඳ තමන් සාර්ථකත්වය දකින්නේ කොහොමද කියන එක හිතන එකත් එක්කම මොනවද ඒ සාර්ථකත්වයට යන්න අපි කරන්න. අනික තමයි හිතන්න සමහර අය කියන පුළුවන් ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේර කෙනෙක් වෙන්න, මේක කරනවා.
හැබැයි එකන්නේ අපේ තියෙන අත්දැකීමෙන් දන්නවා ඕනම රස්සාාවක් එහෙම නැත්තම් ඕන ව්‍යාපාරයක් මොනව කර සමහරලාට ඔයා කරන දේ සතුටෙන් දිගටම කරගෙන යන්න බැරි නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. කරන්න අමාරුයි. ඒක හින්දා විශේෂයෙන්ම දැන් අද කාලේ තරුණ එහෙම කියන්නේ අවුරුදු 15ත් එහෙම නැත්නම් අවුරුදු 15 25ත් අතර අපේ තරුණ ළමයිට කියා දෙන්න ඕන දේ තමයි මොකද්ද සාර්ථකත්වය කියලා ඒගොල්ලෝ දකින්නේ. කොහොමද ඒකට යන්නේ? ජීවිතේ කොහොමද දවස ගානේ යම්කිසි දෙයක් ඉගෙන ගන්න. මං කියන්නේ හැම වෙලේම පොත් කියවන්න කියලා එහෙම නැත්තම් හැම වෙලේම ඉන්ටර්නෙට් එකේ ඉන්ෆර්මේෂන් හොයනවා එහෙම නැත්නම් ඒ වගේ මොකක්වත් නෙමෙයි මං කියන්නේ. තමන් සාමාන්‍යයෙන් අවුරුදු 15 20 25 යනකොට දැනගන්න ඕනේ කොහෙට තමයි යන්න ඕනේ මොකද්ද මං කරන්න ඕනේ කියලා. ඒ අමතරව ඉතින් විශ්වවිද්‍යාලය කියලා විශ්වවිද්‍යාලේ දෙනවා හැම වෙලේම දවස ගානේ කොහොමද අපි කරන සබ්ජෙක්ට් එක හොඳට ඉගෙන ගන්න එක ඒක ඇඟට දැනෙන්නේ නැති වෙන්න වැඩි දියුණු කරගන්න කොහොමද කියන එක තමයි මං හිතන්නේ මේ කන්සිස්ටන්සි කියන කොන්සෙප්ට් එකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. සමහර හිතන්න වැඩට යන කෙනෙක් කියලා පැස්ස අවුව පස් එක මොනවා නැතුණත් හැමදාම වැඩට යන එකත් අපිට කන්සිඩර් කරන්න පුළුවන් මේ කන්සිස්ටන්සි එකේ පාර්ට් එක. සමහරට යා කරන රස්සාව මොකක්ද පොඩි රස්සාවක් වෙන්න පුළුවන්. නමුත් එක දිගටම ඇත්තටම හරියට වෙලාවට ගිහිල්ලා තමන්ගේ වැඩේ හරියට කරනවා නම් ඒ රස්සාවෙන් ඒ කරන ඕනිම රස්සාවකින් ඉදිරියට යනවා. ඉතින් අද ලෝකේ කියන්නේ ඇත්තටම හරිම විවෘත දෙයක්. ඒ වගේම තමයි ඉස්සරට වැඩිය මං හිතන්නේ අද ටිකක් ජීවත් වෙන්න චැලෙන්ජින්. එහෙම නැත්තම් ඉස්සරට වැඩිය යම්කිසි දෙයක් අචීව් කරන්න තියෙන කියන්නේ යම්කිසි දෙයක් ළඟා කරගන්න තියෙන කියන්නේ ඒක අමාරුයි. කරන්න ටිකක් අමාරුයි. විශේෂයෙන්ම තරගකාරීත්වයත් එක්ක. ඉස්සර වගේ මේ දැන් ලංකාවේ වුණත් අපි ඉස්සර නම් ඉතින් කොළඹ තමයි හැමදේම. දැන් එහෙම නෙවෙයි ගමකට ගියත් තොරතුරු තාක්ෂණය තියෙනවා. මිනිස්සුන්ට තොරතුරු ගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම AI පැත්ත සෑහෙන දියුණු වෙලා තියෙනවා. දැන් ඉස්සර අපි 90s වල එහෙම නැත්නම් 80s එහෙම 80 90 කාලේ තරම් 80 කාලේ සමහරවිට වෙන රටකට ගිහිල්ලා අලුතෙන් ජීවිතේ පටන් ගන්න මං හිතන්නේ ඇත්තටම ලේසි. ඒක හොඳට තේරෙනවා දැන් ඕස්ට්‍රේලියාවට එන්න උනත් ඇප්ලිකේෂන් වල ස්කෝර් එක වැඩි කරලා තියෙන්නේ. ගන්න ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ රටවල් ඇතුලේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ වගේ කියන්නේ මං හිතනවා අර ඔපචුනිටිස් ටිකක් අඩු වෙලා වගේ ඒ වගේම අර තියෙන ඉස්සර වගේ නෙමෙයි ගොඩක් විවෘත වෙලා තියෙනවා ලෝකෙ. ඉතින් ඒක තමන් යම්කිසි ගෝල් එකකට යන්න ඕන නම් ඉස්සර වගේ දැන් අවුරුදු 40 කොහේ හරි මොකක් හරි කරන්න හිතුවා එහෙම ලේසියකට කරන්න බැහැ. හින්දා අපි මං හිතනවා අපේ විශේෂයෙන්ම අපේ දුරදරන්ට අපිට නොලැබිච්ච කියන අපිට නොලැබුණා කියනවා නෙමෙයි. සමහර අපි ඉස්කෝලේ යන කාලේ අපිට සාමාන්‍යයෙන් වගේ මොටිවේෂන් ස්පීච් එකක් එහෙම නැත්තම් උනන්දු කරන්නේ ගොඩක් කලාට පොතේ වැඩවලටනේ. නමුත් පොතට එහා ගිය ලෝකයක් මං කියන්නේ ලෝකෙ තියෙනවා. ඉතින් අපි හැමෝටම දැන් විවෘත වෙලා තියෙන ලෝකෙ ඕනෙම දෙයක් ලකා කරගන්න පුළුවන්. ඒක හින්දා විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපි කොච්චර කැපවීමක් කරනවද අපි දවස ගානේ එහෙම නැත්නම් සතියක් ගානේ දිගටම ඒ පිළිබඳ උනන්දුවෙන් වැඩ කරන එක තමයි වැදගත්. මොකද අද සාර්ථකත්වය කියන්නේ ගොඩක් කලාවට සමහර ටිකට් එකක් ඇදිලා ඕටිපතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකකින් හරි දියුණු වෙන්න පුළුවන්. එහෙම නැහැ කියනෝ නෙමෙයි. නමුත් ඒ කියන්නේ බහුතරයකට එක දවසෙන් එක සතියෙන් එක අවුරුද්දෙන් තමන් හිතන දේ ළඟා කරගන්න අමාරුයි. ඉතින් ඒකට හොඳම දේ තමයි දවස ගානේ සතිය ගානේ යම්කිසි කැපවීමක් කරන එක. ආයි කිව්වොත් ඉතින් මේ කතාව අවසන් කරන්නත් එක්ක මම මේ ගැන කතා කරන්න හිතුවේ ඇත්තටම දැන් අපි ඇවිල්ලා ඇත්තටම වැඩි හිටියේ. අපි දකින දේවල් අපි අත්විඳපු දේවල් අපි අතින් වෙච්ච වැරදි අපි අතින් වෙච්ච අඩුපාඩු අපිට කරන්න බැරි වෙච්ච දේවල් ගැන අපි දුක් වෙන දේවල් ඒ හැමදේම ගැන කල්පනා කළා. ඊට අමතරව මගෙන් ප්‍රශ්න අහන ගොඩාක් මේකේ නංගම් කිව්වේ නැතුණාට හැමෝම දන්නවා ලංකාවට ගියත් නැත්නම් කෝල් කරලා එහෙම නැත්නම් Facebook එකේ මොනවද කරන්නේ ගොඩක් ප්‍රශ්න අහනවා මගේ විශේෂයෙන්ම නෑදෑයි යාළුවෝ. ඉතින්
ඒයට උත්තරයක් වශයෙන් තමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ. බැහැ කියලා දෙයක් නැහැ. කවුරු හරි මම අහුවොත් අවුරුදු 45 දෙනෙක් මට මේක කරන්න පුළුවන්ද කියලා සමහරට පුළුවන්. හැබැයි කවුරු හරි ආවොත් මට දැන් අවුරුදු 45යි එහෙම නැත්නම් මට දැන් අවුරුදු 50යි මට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා පදිංචි වෙන්න ඕනේ. ඒ වගේ දෙයක්. ඒක හොඳද නරකද ඒක අදාළ නැහැ. නමුත් ඒ වගේ දෙයක් එකපාරට කරන්න පුළුවන්ද කියලා අපි කල්පනා කරලා බලන්න. ඉතින් අපිට බැරි වුණත් අපේ එන්න පරම්පරාවට මේ ගැන කියලා දෙන්න පුළුවන්. ඔයාලා මොනවා හරි කරන්න බලාපොරොත්තු වෙනවා නම් දවස ගානේ යම්කිසි දෙයකට කැපවීම අත්‍යවශ්‍ය දෙයක් අද ලෝකේ. ඉතින් මම හිතනවා මේකෙන් යම්කිසි දෙයක් ඔයාලා නිකන් දැනගන්න කියලා විශේෂයෙන් මම කියන්න ඕනේ මේක බලන වැඩි හිටියෝ ඉන්නවා නම් කරුණාකරලා මේක ඕගොල්ලන්ගේ දූ දරුවොත් එක්ක බෙදා ගන්න. මොකද එක ළමෙක් හරි මේක අහලා උනන්දු වෙලා මොකක් හරි තමන් කරන දෙයට තවත් යොමු වෙනවා නම් ඒක තමයි ඇත්තටම මගේ එකම බලාපොරොත්තුව.